අදමම ඕගොල්ලන්ට ගෙනාවේ අපි බජට් එකට ගැලපෙන සුපිරි මවුස් එකක් ගැන අන්බොක්සින් වීඩියෝ එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. මේ SL Touch Spark. ඉතින් යාළුවනේ මේ තියෙන අපේ සුපිරි මවුස් එක. මේකේ පෙට්ටිය ගත්තම මේකේ පෙට්ටියේ ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. මේකේ ෆන්ක්ෂන්ස් කීපයක් අපිට පෙට්ටිය සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. මේ මවුස් එක වලට කිසි ප්‍රශ්නයක් නැතුව ගේමින් වලට සහ ඔෆිස් වැඩවලට යොදා ගන්න පුළුවන්. ඒ වගේ මේ මවුස් එක අපේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් යාළුවනේ මේක ඉස්සෙල්ලාම අපිට අන්බොක්ස් කරාම බලා ගන්න පුළුවන් මේකේ charging cable එක. ඒක type C cable එකක්. ඊට පස්සේ අපේ මවුස් එක අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ මවුස් එක. ඇත්තටම මේක සුපිරි මවුස් එකක් වගේම හොඳ ක්වොලිටි එකකුත් තියෙනවා. දැන් අපි බලමු මේ මවුස් එක කොහොමද පවර් ඔන් කරගන්නේ කියලා. මේකේ පවර් කී එක තියෙන්නේ මවුස් එක පිටිපස්සේ. මේ තියෙන්නේ මවුස් එකේ පවර් කී එක. ඉතින් මේ පවර් කී එක වාට උඩට කරගත්තාම මේ මවුස් එක වාගේ කම්පියුටර් එකට USB port එක හරහා කනෙක්ට් කරගන්න පුළුවන්. ඔයාට මේ මවුස් එක බ්ලූටූත් වලින් කනෙක්ට් කරගන්න ඕන නම් ආට කරන්න තියෙන්නේ මේ මවුස් එකේ පවර් කී එක පහළට දාන එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ මවුස් එකේ බ්ලූටූත් ඔන් වෙනවා. ඒක ඔන් වෙනවා කියලා දැනගන්නේ මෙන්න මේ විදිහට රතු පාට ලයිට් එකක් බ්ලින්ක් කරනවා. මෙන්න මේ USB ඇඩප්ටර් එකෙන් තමයි අපේ කම්පියුටර් එකට මේ මවුස් එක ලේසියෙන්ම කනෙක්ට් කරන්න පුළුවන්. මම මේ මවුස් එක ගොඩාක් දවස් යූස් කරා. මේක එකපාරක් charge කරාම සතියක් විතර බැටරි ලෝ වෙන්නේ නැතුව අපිට යූස් කරන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් හොඳ මවුස් එකක්. මේ මවුස් එක ඔයාලට ගන්න ඕන නම් ඒක ගන්න පුළුවන් link එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම ඕගොල්ලෝගෙන් සමු ගන්නවා.